ලසන්ත ඝාතනය වීමට පෙර ලිපියකින් කියූ මිදිගම රුවන් ගැන විමර්ශන ඇරඹේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මිදිගම රුවන් නැමැත්තා පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. බූත්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නැමැත්තා තමන් ඝාතනය කිරීමට සූදානමින් සිටින බව ලසන්ත වික්‍රමසේකර මරා දැමීමට පෙර පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි. මිදිගම රුවන්ගේ ගෝලයන් දෙදෙනෙකු අවි ආයුධත් සමග STF අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට සැකයක් ඔහුට මතුවීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. කෙසේ වෙතත් මේ වන තුරුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. සමාජ මාධ්‍යයන් ඔස්සේ මගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණු පොත හරහා පෝස්ටුවක් පළ කර ඇති ආකාරය මාහට දැනගන්නට ලැබුණු අතර ඉදිරියේදී එම පෝස්ටුවේ පිටපතක් ඉදිරිපත් කිරීමට මාහට හැකියාවක් ඇති බවද කියා සිටිමි. මීට පෙර අවස්ථාවන් වලදී විවිධ පුද්ගලයින්ගේ නම් පළ කර මා ඔවුන්ගේ සමීපතමීන් බවට සඳහන් කරමින් මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය හරහා මුදා හැර තිබුණි. මාධ්‍යකරණයට පැමිණි අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවෙන් පිටත් වන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට උත්සාහ කරන බවට මාහට විශ්වාසයක් පවතින බවට සැල කරමි යනුවෙන් ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකර 2025 8 වන මාස 29 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු කර තිබේ. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.